කලින් වීඩියෝ එකේදී අපි කතා කරන්නේ සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා. අපි අද බලමු සරල රේඛාවක සම්බන්ධ සමීකරණ ලියන්නේ කොහොමද කියන්නේ. අපිට මේක අවස්ථා දෙකක් යටතේ හොයන්න එන්න පුළුවන්. එකක් තමයි සරල රේඛාවක අපිට ඛණ්ඩාංකයක් සහ අනුක්‍රමණය දීලා මේ සරල රේඛාවේ සමීකරණය මොකක්ද කියලා අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් සරල රේඛාවක් මෙන්න මේ ඛණ්ඩාංක දෙකම හරහා යනවා කියලා එම සරල රේඛාවේ සමීකරණය මොකක්ද කියලා අපෙන් අහන්න පුළුවන්. පළවෙනි ගැටලුවේදී අපි සරල රේඛාවක් ඇඳලා දීලා තියෙන ඛණ්ඩාංකණය ලකුණු කරගෙන සාධාරණ ඛණ්ඩාංකයක් ගන්නවා x, y කියලා g. අරගෙන අපිට පුළුවන් මේ සාධාරණ ඛණ්ඩාංකය අපි දන්නා ඛණ්ඩාංකයත් ඇසුරෙන් අනුක්‍රමණය ලියන්න. දැන් මේකේ m කියන එක අපි දන්නේ එකයි. හරි. ඒතර මේ m කියන එක කෙනා සමාන කරනවා y දෙන ya බෙදීම x දෙන xa අනුක්‍රමණය. එතකොට අපිට මේක සුළු කරලා මෙන්න මේ වගේ ලස්සන හැඩයක් ගන්න පුළුවන්. mx ධන දෙන එක වරක් y ධන ya රෙඩ mx a සමානයි බිඳුවයි. පුංචි වැඩක් කරමු. මේ m කියන එක්කෙනාගේ a විදිහටයි ඍණ 1 කියන එක්කෙනා b විදිහටයි මෙන්න මෙයාව c විදිහට ලියනවා. දැහි. එතකොට අපිට මේ හැඩේ ගන්න පුළුවන් ax ධන by ධන c සමානයි බිඳුව කියලා. ඛණ්ඩාංග දෙකක් පහනක් දන්නා විට අපිට පුළුවන් දන්නා ඛණ්ඩාංග දෙක ඇසුරෙන් මෙන්න මේ විදිහට අනුක්‍රමණය ලියන්න. y b ඍණ ya බෙදීම x b ඍණ xa. සහ දැන් අපි මේක අනුක්‍රමණය දන්නවනේ. ඛණ්ඩාංග දෙකත් ඇසුරෙන් අපි හොයාගත්තානේ. ඊළඟට ආයෙත් මේ අනුක්‍රමණයව ලියනවා සාධාරණ ඛණ්ඩාංකය සහ අපි දන්නා ඕනම ඛණ්ඩාංකයක් ඇසුරේ. මම තෝරගන්නම් a තුරු ලියන්න පුළුවන් y ඍණ ya බෙදීම x ඍණ xa. එතකොට අපිට මේ අනුක්‍රමණ දෙක එකිනෙකට සමාන කරලා මෙන්න මේ වගේ ප්‍රකාශනයකට එන්න පුළුවන් සුළු කරගෙන. ඒකෙත් අපි මේ x ගේ සංගුණකය a y ගේ සංගුණකය b මේක c මේ ඔක්කොම නියත මේ x a x b y a y b කියන කට්ටිය ඔක්කොම නියත. එතකොට අපි මේ ඔක්කොම දන්න values මොනවා හරි අංක. එතකොට අපිට මේක තියන්න පුළුවන් මොකක් හරි එකක් වරක් x ax ධන by ධන c සමානයි b දෝ කිය. අපි මෙන්න මේක සරල රේඛාවක සම්මත සමීකරණයේ විදිහට හඳුන්වනවා. a b සහ c තාත්වික නියත විට සරල රේඛාවක සම්මත සමීකරණය කියන්නේ x හා y අතර සම්බන්ධය අපිට ලියන්න පුළුවන් ax ධන by ධන c සමානයි බිඳුව කියන. අපි සරල රේඛාවේ තවත් සිද්ධාන්තයකින් ආයෙත් හම්බෙමු. ජය වේවා.